ප්‍රීස්කූල් ටීචර් YouTube චැනලය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පුංචි දුවේ පුතේ, අද මම කතා කරන්න යන්නේ අපේ පරිසරය ගැන. මේ බලන්නකෝ, අප අවට තියෙන පරිසරය කොච්චර ලස්සනද කියලා. ලොකු ගස් නේද? ඉතින් හරිම ලස්සන විදිහට පරිසරය නිර්මාණය වෙලා තියෙනවා. මේ බලන්න, පුංචි පුංචි දිය කඩਿੱති. ඉතින් මේ තමයි සොබාදහමෙන් අපිට ලැබුණු දායාද. මේ බලන්න, මෙතන තියෙන්නේ ලස්සනම ලස්සන වැවක්. ඉතින් අපගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කරගන්න ස්වභාවික පරිසරයකට ගිහාම අපිට පුළුවන්. ඉතින් හිත නිදහස් වෙනවා. ලස්සන වටපිටාවක් අපිට පෙනෙද්දී අපේ මනස නිරවුල් වෙනවා. ඉතින් පුංචි දුවල පුතාලට අපේ සොබාදහම ගැන අවබෝධයක් ගන්නයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් කැලෑ මල්, කුඹුරු, එතකොට ගංගා, දිය ඇලි, ඒ සියලු දේ අපේ මේ පරිසරයට ඇතුළත් වෙනවා. ඒ වගේම තමයි සතා සිව්පාවන්, මිනිසුන් සියලු දෙනාම සොබාදම් මාතාවගේ අපූරු නිර්මාණයන්. ඉතින් චූටි දුවේ පුතේ, අපි මේ පරිසරය රැකගන්න ඕනේ. ඒත් මේ බලන්නකෝ, තැන තැන හැම තැනම මිනිස්සු කුණු දාලා ගිහිල්ලා තියෙනවා. මේ බලන්න, මේ ගඟගාව කොච්චරනම් පොලිතීන් ප්‍රමාණයක් මිනිස්සු දාලා ගිහිල්ලා තියෙනවද කියලා. ඒවා දිරන්නේ නැහැ. ඒක නිසා කැලිකසල තව තව එකතු වෙනවා. මේක අපේ ස්වභාවික පරිසරය අවලස්සන වෙන්න, ඒ වගේම තමයි ජීවීන් වඳ වී යාමට හේතුවක් වෙනවා. ඉතින් ඔයාලා අපගේ පරිසරය පුළුවන් තරම් රැකගන්න. ගිහින් එන්නම්. හැමතැනම කුණු දාන්න එපා. බයි බයි.